ක්ලබ් වල ඡන්ද හින්දානේ මේ ක්‍රිකට් කඩාවැටලා තියෙන්නේ. දැන් අපි ශ්‍රී ලංකාවේ යන කාලේ ක්ලබ් 7 8යිනේ තිබ්බේ. අපි ගත්තම ෆස්ට් ඩිවිෂන් ක්‍රිකට් ගත්තම දැන් ඉන්නවා ක්ලබ්ස් 14. තව තියෙනවා තව 14ක්. ඒගොල්ලොත් ඉන්නවා. ඒගොල්ලන්ටත් දීලා තිනවා ෆස්ට් ක්ලාස් ස්ටේට්. එතකොට දැන් ක්ලබ් 28ක් ඉන්නවා. දැන් අපි රාමාන්‍යයෙන් ප්ලේයර්ස්ලා 15ක් දැම්මොත් 15 28ක් කියන්නේ ප්ලේයර්ස් 400ක් විතර. අපිට ෆාස්ට් බෝලර්ස්ලා 10 දෙනෙක් හොයාගන්න බෑද? ස්පිනර්ලා 10 දෙනෙක් හොයාගන්න බෑද? දැන් කොහොමද මේ ක්ලබ් 28කට මේ ක්‍රීඩකයෝ බෙදන්නේ? එතකොට වෙන්නේ මේ ක්‍රිකට් ඩයිලූට් වෙනවා. ඒ කියන්නේ ක්වොලිටි එක බහිනවා. එතකොට ඕනෙක් කෙනෙක් රන්ස් ගහන්න පුළුවන්. විකට් උත් හදන්නේ දැන් දාපු ගමන් කැරකෙන්න. සමහරකට මට අම්පයර්ස්ලා මම කතා කරා මේ පාර. ඒගොල්ලෝ කියන්නේ මේ ක්ලබ් මැච් දවස් දෙකකින් ඉවර වෙනවා. දවස් 3 මැච් එක. ඒ කියන්නේ දැන් අපි ගිහිල්ලා තියෙන්නේ ක්වොන්ටිටි වලට. ක්වොලිටි යන්නේ නැහැ. මේක හදන්න නම් ඉස්සෙල්ලම ප්‍රොවින්ෂල් එක ටීම් 4ට හදන්න ඕනේ. එතකොට ප්ලේයර්ස්ලා 60ක් ඉන්නවා. අපි හිතමු 8ක් ඉන්නවා කියලා A ඩිවිෂන් ක්ලබ්ස්. ඒ ප්ලේයර්ස්ලාට මේ ගෙවන මුදල මදි. ඒගොල්ලෝගේ මුදල වැඩි කරන්න ඕනේ. එතකොට ඒක වෘත්තියක් හැටියට ක්‍රිකට් සෙල්ලම් කරලා උඩ ඉන්න කට්ටියට පීඩනයක් දෙන්න. දැන් වෙලා තියෙන්නේ මේගොල්ලෝ හම්බෙන ගාණක් මදි මැච් පහක් ගන්න ඕන යනවා ඕස්ට්‍රේලියාවට ඉංගලන්තෙට. කොහරි ගිහිල්ලා මැච් ටිකක් සල්ලි ටිකක් හොයාගන්න යන්නේ. එතකොට වෙන්නේ මේක තවත් කඩාගෙන වැටෙනවා. මං කියන්නේ ක්ලබ් ගාණ අඩු කරලා ප්ලේයර්ස්ලාට ගෙවන ගාණ වැඩි කරලා ප්‍රොවින්ෂල් ටූර්නමන්ට් එක තමයි මේන් ටූර්නමන්ට් එක වෙන්න ඕනේ. ගහන ඕනේ ටෙස්ට් වෙනියුස් වල හොඳ විකට් හදන්න ඕනේ. එතකොට පුළුවන් අපිට හොඳම ප්ලේයර්ස්ලා 60ක් කරන් මේ 60න් පුළුවන් අපිට අපේ ශ්‍රී ලංකා ටීම්, ඒ ටීම්, ඊට පස්සේ ඉමර්ජින්, ඊට පස්සේ අන්ඩර් 19